Welcome again අද දවසේ අලුත් YouTube blog එකට. ඉතින් මේ දවස් ටිකේම ඇත්තටම ගොඩක් කාර්යබහුල දවස් ටිකක් තමයි ගෙවුනේ. ඒක නිසා ඉතින් වැඩි blogs එහෙම ගේන්න හම්බුන්නේ නැහැ. ඒත් අද මම හිතුවා blog එකක් චූටියට හරි කරන්න ඕනි කියලා. ඉතින් මායි අපේ කියන් පුතයි අපි දෙන්නත් එක්ක මේ දැන් යන්න හදන්නේ IKEA එකට පොඩි shopping පාරක් දාන්න. මම දැන් ඇත්තටම කිව්වොත් ගොඩාක් කාලෙක ඉඳන් IKEA එකට යන්න තමයි හිතන් හිටියේ. චූටි අයිටම්ස් වගේක් තමයි ගන්න තියෙන්නේ. ලොකුවට බඩු නැහැ. නමුත් ඉතින් ඒ ටික එකතු කරගෙන ලිස්ට් එකක් හදාගෙන තමයි මම මේ අද යන්නේ. අපේ ලොකු පුතා කින්ඩර්ගාටන්, අපේ හස්බන්ඩ් ඉතින් ඔෆිස් එකේ වැඩ. ඒක නිසා මායි කියන් පුතයි තමයි මේ ගමන ආවේ. IKEA කියන්නේ ඔරිජිනල් ස්වීඩිෂ් කම්පැනි එකක්. ෆර්නිචර්, හෝම් ඩෙකොරේෂන් ඒ වගේ බඩු තමයි ඉතින් ගොඩක් දුරට මේ කඩේ තියෙන්නේ. ඒක සෑහෙන ලොකු ස්ටෝර් එකක්. ඔයාලා පිටරටක ඉන්නවා නම් ඉතින් අනිවාර්යයෙන්ම IKEA කියන එක දන්නවා. නමුත් ඔයාලා මෙහි ඕස්ට්‍රියාවට මයිග්‍රේට් කරන්න අදහසක් තියෙනවා නම් ඉතින් මේකෙන් බලා ගන්න පුළුවන්. මේ වගේ IKEA එකෙන් තමයි ඔයාලට සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටි, සාමාන්‍යයෙන් හොඳ ප්‍රයිස් එකට අඩු මිලට වගේ ලී බඩු, ඒ කියන්නේ ඉන්ජර්නල් ෆර්නිචර් අයිටම්ස්, ඩෙකොරේෂන් අයිටම්ස්, ඒ වගේ ගෙදරට අවශ්‍ය කරන හැමදේම වගේ ගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් ඒගොල්ලෝ මේ වගේ ලස්සන්ට පිළිවෙලට සෙක්ෂන් ටු සෙක්ෂන් ඔක්කොම එක රූම්ස් විදියට බෙදලා තියෙන්නේ. ඉතින් දැන් මේ ඩයිනින් රූම් ඇරියා එකේ තමයි මම ඉන්නේ. මේ තියෙන්නේ ලිවිං රූම් ඇරියා එකේ. ඉතින් ඒ වගේම එයාලා ස්ක්වයර් මීටර්ස් ගානත් එක්ක ලියලා සාම්පල් රූම්ස් විදිහට ඒගොල්ලෝ ඉන්ටීරියර් හදලා ඔයාලටත් අදහසක් ගන්න පුළුවන් විදිහට තමයි මේ ඩෙකොරේට් කරලා හරි ගස්සලා තියෙන්නේ. අද මං IKEA එකට ඇවිත් ඉන්නේ සතිය දවසක උදේවරුවක. ඉතින් ඇත්තටම කිව්වොත් පොඩ්ඩක්වත් සෙනග නැහැ. මම ඔයාලටත් රිකමෙන්ඩ් කරන්නේ පුළුවන් තරම් සෙනසුරාදා වගේ දවසක අවොයිඩ් කරන එක තමයි හොඳ. මොකද ඒ වෙනකොට ඇත්තටම වීකෙන්ඩ් එකේ ඇඟිල්ලක් ගහන්න බැරි තරමට සෙනග එකතු වෙනවා. එතකොට ඔයාලගේ වැඩ ටිකත් කරගන්න අපහසුයිනේ. ඉතින් මේ මම ඉන්න සෙක්ෂන් එකේ අපිට සෙල්ෆ් ඩිසයින් කරන්න පුළුවන් කබඩ් සෙක්ෂන් එකක්. ඒක අපිට ඕන මැටීරියල්ස්, අපිට ඕන මෙෂර්මන්ට්ස් හැමදේම ඉන්ඩිවිජුවල් ඩිසයින් කරගන්න පුළුවන්. මේ දැන් අපි ඇවිත් ඉන්නේ මම ගොඩක් ආස කරන සෙක්ෂන් එකක්, කිඩ්ස් සෙක්ෂන් එක. කිඩ්ස් සෙක්ෂන් එකේ ඉතින් මේ වගේ cute stuffed animals ඉන්නවා. ඉතින් පොඩි ළමයින්ගේ rooms වලට අවශ්‍ය decoration items, ඇඳවල්, තව furniture items එහෙම හොයාගන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ වැරයිටි එකක් තියෙනවා සෙල්ලම් බඩු. ඒ සෙල්ලම් බඩු ඇත්තටම කිව්වොත් හොඳ සස්ටේනබල් ක්වොලිටි එකකින් තියෙනවා. ප්‍රයිස් එකත් ගොඩක් රීසනබල්. සාමාන්‍යයෙන් මේ රටේ කට්ටිය IKEA කිව්වොත් අනිවාර්යයෙන්ම යාළුවට මතක් වෙන්නේ ටී ලයිට්ස්, ලෑම්ප්ස්, ඒ වගේම වෙන ඉටිපන්දන් ಜಾති. ඉතින් මමත් මේ වගේ ටී ලයිට්ස් ගත්තා. අපේ පන්සල තව ටික දවසින් ඕපන් කරනවානේ, ඒකට පූජා කරන්න. තව අපේ ගෙදර පොඩි පහනක් මට අවශ්‍ය වුණා ගන්න. ඉතින් මේ වගේ ලස්සන ගෝල්ඩ් කලර් එකකින් තියෙන පහනකුත් ඉතින් මම ගත්තා. IKEAගේ අන්තිම සෙක්ෂන් එක තමයි මේක. මේකට අපි ජර්මන් වලින් කියන්නේ SP හල, ඒ කියන්නේ self service hall කියන එක ට්‍රාන්ස්ලේට් කරොත් ඉංග්‍රීසි වලින් ඒකේ අපි ගන්න ඕන ලොකු ෆර්නිචර් බඩු තියෙනවද? for example ඇඳක්, එහෙම නැත්නම් අල්මාරියක්. ඒකේ තියෙන assemble කරගන්න ඕන කෑලි අපිට සෙක්ෂන් වලින් අපිටම හොයාගන්න පුළුවන්. ඒක සමහරට ලංකාවේ ඉන්න කෙනෙක්ට පොඩ්ඩක් ෂොක් වෙන්න පුළුවන්. assemble කරලා දෙන්නේ නැහැ ඒගොල්ලෝ. අපිට කැමති නම් මුදලක් වෙනම පේ කරලා ඒගොල්ලෝ assemble කරලා දෙනවා. නමුත් අපිට assemble කරගන්න එච්චර ලොකු වැඩක් නෙවෙයි. ඒක ඇත්තටම ෆන් පාර්ට් එකක් තියෙනවා. අන්තිමට මේ වගේ self check out කැෂේ එකෙන් මම පේ කරලා එළියට ගියා. අපේ පේ කරපු බිල් එකේ බාකෝඩ් එක ඇල්ලුවට පස්සේ අපිට මේ ගේට් එකෙන් ඕපන් වෙලා එළියට යන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ පොඩි ස්වීඩිෂ් සුපර් මාකට් එකක් තියෙනවා. තව පොඩි ට්‍රැඩිෂන් එකක් තියෙනවා. මෙහි සාමාන්‍යයෙන් අපි IKEA ගියොත් අනිවාර්යයෙන්ම IKEA එකේ තියෙන හොට් ඩොග් එකක් කාලම යන්න ඕනේ. මේ වෙනකොට අපේ චූටි එක්කෙනත් ඇහැරලා එයාට පුංචි බඩගින්නක් ඇවිල්ලා මම ඉතින් බ්‍රෙස්ට් ෆීඩින් බ්‍රේක් එකකුත් ගත්තා. ඊට පස්සේ මමත් මගේ පුංචි කෑමත් එන්ජොයි කරලා තමයි මේ ගෙදර යන්න ලෑස්ති වුණේ.
ඉතින් අද දවසේ මිනි බ්ලොග් එකත් බැලුවට ඔයාලා කට්ටියටම ගොඩක් ස්තුතියි ඊළඟ විඩියෝකින් ඉතා ඉක්මනට අපි හම්බ වෙමු.